Hello guys, onnirin අද අපි play කරන්න යන්නේ Granny. අපි නම් බලමු මොකක්ද වෙන්නේ කියලා ඉතින් guys. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. like එකකුත් දාන්න හරි. ඊස් මම මේ පටන් ගත්ත ගමන් කියන්න අපි බලමු නම් මේ game එක play කරලා. අපි difficulty normal නේ easy හරි. update එකක් කියලා දිනනවා. අනේ මන්ද friends. මේකට අලුත් අප්ඩේට් එකක් ආවා. හරිද මේ 2006 අලුත් අප්ඩේට් එක. අනේ මන්ද මොකක් වෙයිද කියලා මන් දන්නේ නැහැ. හරි. මොකක් වෙයිද කියලා මන් දන්නේ නැහැ. බලමු. තාම ලෝඩ් වෙනවා friends. අයියෝ. ලෝඩ් ඉල්ල තමයි. හරි. ලෝඩ් වෙනවා. guys load වෙන්න නම් guys එන වෙලාවක් ගියා. හරිද? කොහොම හරි එන වෙලාවක් ගියා. හරිද? day 1 friends guys අලුත් අප්ඩේට් එක තමයි. okay play කරමු. area Granny දගීද කියලා guys මට ෂුවර් නැහැ. හරිද? Granny දින් දෙන්නේ නැත්තේ. දැන් Granny එයිද? සද්ද දාම් බලන්න වෙදන්න. සද්ද දාන්නේ. කික් කරාකෝ මට දැන් Granny එන්න ඕනේ හරියට. මේ guys සද්ද අඩු කරන්න ඕනේ මට. මේ Granny එන්න වෙනවා. ඒ Granny Granny එනවා friends. ටක් ගාලා යම් friends පල්ලෙහාට අන්න friends Granny එනවාද? එනවා ඉතින් friends. අපි ටක් ගාලා අපි මේ චෙක් කරාමුකුත් නෑ. ඒ Granny මේ දකින්න නැද්ද මෙයාද? මට මේ Granny එනවද කොහමද? දුව ඩොක්කෝල. friends මොකද්ද guys? Granny මං හිතන්නේ අනිත් පැත්තෙන් එනවා. වැටුණා. guys. ඒක කරනද guys? ඒක මට ප්‍රශ්නයක් නෑ. ටක් ගාලා guys මෙහෙට යන්. හරි ටක් ගාලා මෙහෙට යන්. මෙහෙට හිටගත්තා කොහමද මෙහෙන් යන්. හරිද? අපිට guys මේ මොනවයි හම්බෙයි හිටින්ද. අනේ මන්ද friends. මෙතන මොකද්ද මේ ගන් කැල්ලක් කොහොම හරි. guys ඇරලා ආරි සුබදී. Granny ඊද කඩාගෙන ඉඳගෙන මම යනවා. හරි. Granny ඊද කවන්නේ ආවත් උන්නේ. අයියෝ friends ඉරේනවා අප්පා තැන් වල. මට සිරි මේ එකපාරම කඩන් යනවනේ friends මේ Granny. ඒ පොඩ්ඩක් උඩ යනවා ඉන්න ඕනේ. අයිට වඩේ ආයෙත් එන්නේ. මට සිරි ළඟ Granny ළඟ ඉන්නේ friends. දැනට බල ළඟට ඇවිල්ලා ඉන්නේ Granny. හරිද? එම්මා ඉතින් Granny එන්න ඕනේ. එනවකෝ. අඩෝ මට උඩු ටික එනවා. මං හිතුවා මේ Granny එනවා කියලා නේද? එනවද? අයියෝ එන්න අපෝ friends. දුවන්න ටක් ගාලා අම්බෝ Granny දැන් එනවා. හරිද? දුවනවා. විසිකුණා friends අර කැල් අපි guys මෙන්න මෙහෙන් යමු. හරිද? මෙහෙට යන්. හරිද? ටක් ගාලා. friends පොඩ්ඩක් ඉන්න. අපි guys ටක් ගාලා යන්. හරිද? Jangan.
ඕගස් මම කොහෙටද ආවේ? හරි එළියට ආවා. ඒ ග්‍රැනි පඩ ගාලා මෙහෙනුත් එනවා. එන්න අඩෝ බෙල් එක ඇදුනා කියන්නකෝ ඉතින්. මොකද්ද මේතන හිර වුණා? හිර වුණා. හිර වෙන්නේ ඇයි? ෆ්‍රෙන්ඩ්ස් ග්‍රැනි එයිද දැන් ඩක් ගාලා මේ කැපෙන්නේ. වයි යකෝ ග්‍රැනියට ඇස්පෙන්නේ නෑනේ ෆ්‍රෙන්ඩ්ස්. අර අච්චර දැක ගියත් පොට්ටයි ෆ්‍රෙන්ඩ්ස්. කොන්න ඩක් ගාලකෝ. අඩෝ අද ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් මන්නම්. මේක ආවා හරිද කොහොමද? දැක්කා. දුන්න. මේක දැකලියෝ. අඩෝ මන් දන්නේ හරිද මේක. දුවන්න. දුපි. හරි ශක්ක ගුන්නේ. අඩෝ මේක නම් මල වාදයක් ඈ. මොකෝද යන්නේ? ආටිට හාල්. මේ ග්‍රේනි නම් මෝඩයි හරිද? පට්ට මෝඩයි. ආවනේද? ඊගස් फ्रेंड्स මේ අයියෝ මචං මේක නම් පට්ටව දැක්කේ. ටක් ගාලා ගයිස් මෙට්ටි වැට්ටුව දිව්වා. ඒද කෙලගෙන. කෙලනාවක් කමන්නේ. කොහින්ද දැක්කේ? මේක කොහින්ද යකෝ? මුලේ මොයින්ද? අඩෝ මේක මෙහෙන්ද ගයිස් දැකලා අඩෝ ඉවරයි. ඊට ඔක්කොම ගෝති. අම්මෝ දුලංගින් කීවා. දුලංගින් අර පොඩි වෙනම බයිනවා. අඩි ගයිස්. දුන්නේ ගයිස්. අම්මට උඩ. ඊගාස් මේ අනිත් පාට එක මෙතනම ගයිස් තිබිලා තියෙන්නේ. හරි ගයිස් දැන් කනවා පුතේ අදන් ආච්චි. ඉන්න දැන්. අඩි සුපිරියයි මේ වාසනාවන් මන්නේ. ඒ ග්‍රැනි එනවා දැන්. බය නෑකෝ එනවා. එනවා යකෝ බය නෑ. එනවා කන්න දෝ ගෝතය. ආච්චි එනවද? සප්පයිනේ. ඔව් ෆ්‍රෙන්ඩ්ස් අහිංසක ජීවිත තිබ්බත් වැඩක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඔයා වගේ මේ මෝඩ වැඩ කරන්න ගියම් ගස් ඔහොම වෙනවා. යන්න දෙනවකෝ. අඩෝ අද නම් මේක යන්න දෙනවකෝ යන්න. අම්ම යන්න දිවි. හරිද? ගැම්මක් තමයි ගැම්මක් ගයිස් ඉතින්. තාමත් මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? දැම්ම ලයික් පාරක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න මම මේ දෙවෙනි කතාවටත් කිව්වද? අයියෝ ගයිස්. ඩග්ගාර ඇරි හරිද? ඇරලා දැන් පල්ලයට යනවා. පල්ලයට ගියාට පස්සේ ආගස් අතර මේ පොල්ලක්ද මොකද්ද ගති බර. අපිට ඒක වැඩක් නැහැ. දැන් මෙතෙන්ට මොකද තිබ්බා? ටග්ගාල උඩට පැනගත්තා. උඩට දුවන්න ඕනේ ආයේ පට ගාලා යන්න ඕනේ. හරිද? ග්‍රැනි දැන් නැගිටලාද මන්ද ඉන්නේ. හරිද? දැන් පොඩ්ඩක් අමාරුයි මේ ආච්චි නැගිටලා ඇති දැන්. ෂුවර් එකට. දුවන්න ගයිස් ටග්ගාල. ඊට පස්සේ දැන් මේ ග්‍රැනියට ආයෙ පාර සද්ද දාලා ආයෙ වෙඩි තියලා තමයි ආයෙ යන්න වෙන්නේ. හරිද? ඒවත් ඉතින් අඩු හරිද? එහෙම ගියත් කමන්නේ. හරිද? ග්‍රැනි ගහක් දන්නේ මොනට මූණිච්චලා නේ මිස්. කමන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඕකිව බෙට්ටුවක් දාගන්න බැරිද ගයිස් ආච්චිට කියලා. දාමද මෙතෙන්ට පොඩ්ඩක් විසික් කරලා. මෙතෙන්ට විසික් කරලා. අම්මට උඩු කොහොමද එක ෆ්ලිප් එකක් ගැහුවා. ඒ තුවක්කුව උඩ. ඕ ගයිස් තුවක්කුව ෆ්ලිප් එක.
අටි මාරුනේ කොහමද guys මගේ වැඩේ අර වැටත් වැට්ටුවම ඒ guys මෙතෙන්ට වැටෙන්නකෝ අප්පෝ වැටුණා වැටෙනවා ගොඩක් ගාලා ගෑණි අර වැඩක් කළේ ඒ guys මම මේ මෝඩ වැඩක් කරගත්තත් දන්නේ නැහනේ අයියෝ friends මේ ගෑණි තාම නැහනේ යන්න බලන්න පොඩ්ඩක් මේක බිම දාන්න. යම්. දැම්මත් ගමු බලන්න මේ ග්‍රැනීට මේ වෙඩි තියමුද පිටක් ගාලා. ග්‍රැනී පේන්නේ නැහැ. හරිද මේ ග්‍රැනී නම් තාම නැහැ. හරිද? කුයින්ද මේක දැක්කේ? ඉනවයෝ. I see you. Ino. Aduh. Ilang parat me ura friends. Ayu. Be. Berangas tawa iwasanna be. Tawa denawa granite. මේ ගඩි නගස් ළඟදී දිනම කන්නේ වගේ පොඩ්ඩ ඉන්නකෝ ගණීට දෙනවා දෙක අඩේ ගාස් මම පාත්තුන්නේ නැහැ ඉතින් මෝඩයා වගේ ඉඳගෙන මං ඉතින් අර මේ වැඩ වගේ මේ පිටිපස්සට තියන්න කියන්නේ අනේ ගාස් මේක එන්නේ නැත්නම් මොකද්ද මේ වෙන්නේ නැන්ද ඩේටියයි calling in be date guys yantam guys day 3 එකෙන් නැගිට්ටා හරිද අනේ මන්ද ප්‍රෙස් day 5 එකකින් ආවත් guys මම ආයේ ගේම් එක මම guys ඉතින් මේ ගේම් එක මිනිත්තු 30ක් කරේ රෙකෝඩ් කරනවා හරිද ග්‍රැනීගේ ප්‍රථම ආධාර ග්‍රැනීගේ අඩු or is it friends Hello? Granny, when you know that. You want to play hide and seek? You would make Granny in all my friends. How is it? Granny, I know that. Get it. නැද්ද බලවත් කියලා අම්මඩු ඊ ආවා ඊ වෙන වීඩියෝ කරා ඊ මොකද්ද ගයිස් කරන්නේ ඩග්ගල හරි පැන්නේ ගැම්මත් ආයෙත් දැන් ආයෙත් ගණීට මේ අල්ලනවා බොරුවක් ගණී අල්ලනවා බොරුවක් ඩග්ගලස් මෙතනින් ගියා අයිස් අර ඊට අගඩ අයිස් එක ගත්තා අදවස් ගණීගේ පලි ගන්න ඕනේ උපරිම මේ පලි ගන්නවා friends ඩග්ගල දුමු ජෙට්ටන් දුමු friends ආයෙ පණ එපා guys පණ කොන්නද ආමට උඩ දැක්කද guys ගත්ත guys අයිස්ක්‍රීම් අයිස් එක විසික් කරමු තුවක්කොත් guys පේනවනේ දැන් මේ ග්‍රැනී දැන් අද දැන් නම් guys ග්‍රැනී දොර අරන් එන්න ඕනේ මේ guys මෙන්න මෙතනින් ආමඩ කොහමද guys තුවක්කුෙන් guys අයිස් එකට තිබ්බ ආමඩ මේ ඉන්නේ guys බලාගෙන අම්මට ඊ ග්‍රැනීව කෑලිවට කෙනවා friends අම්බෝ ආයෙනම් guys ග්‍රැනී කියලා කිරි ඉතුරු වෙන්නම නැති වෙන්න ඔන්න guys දුන්න ෂොට් හරිද එමු එක අපි එකක් ඇඩ් කරගමු හරිද හදිස්සියේ මේ අයිස් එක අවශ්‍ය නැති වුණා guys මෙන්න මේ උණ්ඩෙන් ග්‍රැනීට චකබුන් ගන්න දෙමු ඉතින් guys මං අද මේකෙන් escape එකක් කරන්න guys හිතන් ඉන්නේ ඇත්තෝ කිව්ව මට අච්චිට සුපිරිම පලියක් දෙන්න තමයි ඕනේ මෙන්න guys අපිට මේ පෙට්‍රල් ගන්න නැතුව අපිට පෙට්‍රල් ගන්න ඕනි මේ වැඩේට
අපි guys ග්‍රැනි නැති ටිකේ මොකක් හරි කරගමු. හරි? කරගන්න නෙවෙයි අපි. අඩෝ මේ මෙන්න මේ අර ගේට් කෑල්ල තමයි මට එපා වෙන්නේ උදේ. යනවාකෝ. අයියෝ ෆ්‍රෙන්ඩ්ස්. අඩි මින්න guys. නෑ. මම හිතුවා guys මාව ග්ලිච් වුණා කියලා. හරිද? අඩෝ. ඒ මාව ග්ලිච් වුණාද ෆ්‍රෙන්ඩ්ස්? ග්ලිච් වුණා ෆ්‍රෙන්ඩ්ස්. අංකුරක් ගාලා යනවා. හරි guys free step එක ගත්තා. අඩි guys මම මෙන්න උඩට නැගලා friends. අඩි සුපිරි. ඒට අඩිය මෙහෙට කරමු බලන්න. guys මම මේ උඩට නැගලා ඉන්නේ හරිය. අඩි මොකද්ද මං ඒ කරේ ග්ලිච් කරා. අඩි එක ග්ලිච් වුණා friends. අඩි අයිස් එක ග්ලිච් වුණා. මම ඒක උඩම තට්ටුවට වට්ටලා ඉතින් පිස්සෙන් ඉතින් මම පිස්සෙක් වගේ වැඩ කරනවා. දැන් ඉතින් කොහමද guys එක ගිහලා ගන්න දැන් උඩම තට්ටුවට යන්න ඕනේ ඒක ගන්න ඕනේ. කවන්නේ නැහැ friends. අම්මෝ guys ඉතින් මෙහෙටත් ඇස්ස හරිද මේ දැන් තමයි මේ වහින්නව වඩන් ගන්නේ. අනේ මන්දා ආනේ සද්ද අඩි කරන්න එපා. අඩු කරමු. ඊ කවුරුද දැක්කද friends මාව? මෙච්චර සද්ද ඉන්නේ. ෂොට් ගන්න කොහමද විම වැට්ටුවා හරිද කොහමද? එනවා. සෙප්පද? ඕගොල්ලෝ මෙච්චර ආසාව. ඉස්ට අම්මර යන්නේ නැද්දකෝ? අම්බෝ friends ටක් ගාලා යන් උඩට හරිය. අරක ග්ලිච් උනේ කොහෙද දන්නේ නැහැ නේද? මෙහෙවත් නැහැ friends එක ගිච්චලා. උඩම තට්ටුවට ග්ලිච් වුණා නේද? අපි guys පල්ලයට යන් හරිය. පල්ලයට ගිහිල්ලා මේ කොතනට හරි මේක ග්ලිච්ලා ඇත්තේ. හරිද අපිට? අඩි බැටුණනේ friends. ඒ කමන්නේ නැහැ මේ මෙතන හරි බලමු හරිද කො. දැන් ඉතින් හරිනේ guys අමාරුව. මේ ග්‍රැනි අතුරු දහනුත් වෙලාගේ. කවන්නේ දී ආයේ නැති වුණාට කමන්නේ නැහැ. අපිට තුවක්කුවෙන් හරි ගේම දෙන්න හැකි ග්‍රැනිට. හරිද? ඒකෙන් දැන් ග්ලිච් වෙලා ඉවරයි. හරිද? අයි කියවන්න දෙන්න එපා. අම්මට සිරි මේ තියන්නේ. අඩේ බඩ හම්බුණා friends. අම්මට්ටුණු කොහමද වැඩ friends? ඒක ආයි හම්බුණා. හරිද? මේකට අපි guys එක මෙතෙන්ට දාලා හරිනේ friends. දැන් ආයි අපිට ග්‍රැනි කීම දෙන්න නැගි. දෙන්නංගු ග්‍රැනි. හරිප්පු කන්න ඕනේ. මේ guys ටගල් මේ මේසයට හැංගිමු හරිද? ඉතින් යාළුවෝ ඕගොල්ලන්ට ග්‍රැනි ෆෑන් මේඩ් ගේම්ස් එහෙම ඕනනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. අනිවාර්යෙන් මං ඒවත් ගේන්න. හරිද? ග්‍රැනි ෆෑන් මේඩ් ගේම් ඕනේ නම් හරිද? ඕනනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හරිද? අනිවාර්යෙන් මං එහෙම ෆෑන් මේඩ් ගේමුත් ගේන්න. හරිද? අයියෝ guys තාම ආවේ නෑ. හරිද? මොකද්ද friends? මේ ග්‍රැනි ඉතින් එනකන් ඔයගොල්ලෝ මේ පොඩි වැඩක් කරන්න නෑ. ඒක ඕනේ නෑනේ. ඉතින් යාළුවෝ ලයිව් වීඩියෝ කරන්න ඇත්තම ඉතින් guys මම ලයිව් වීඩියෝ එකක් කරන්න ඉන්නේ. හරිද? ලයිව් එකම රෙකෝඩ් කරන වීඩියෝ එකක් මේ කියන්නේ ලයිව් වීඩියෝ එකක් කරන්න තමයි මට කොහමද guys මෙන්න මෙහෙම ඉස්සරහට ලයිව් වීඩියෝ එකක් කරන්න ඕනි. හරිද? යාළුවෝ ඕගලන්ටත් ඕන්න ඒකට සපෝට් එකක් දෙන්න. හරි? මේ දැන් ඉතින් මේ ග්‍රැනි එනවනේ friends. සාගමු. ග්‍රැනි දිහා සුපුරුදු පරිදිම කෑලි වලට කඩාගෙන ගියා friends. ඒත් අවුල නැහැ මම මෙන්න මේක ඉද
මෙන්න දෙන්නත් අපි එක දාලා පුංචි වැඩක් කරමු. අපි guys මේ වැඩ කරන්න නැතුව ඉන්නේ හරිද? කොහොම හරි guys ගණීව මර වැඩ ගන්නවා. ගණී මරලා මෙන්න මේක ඇරියා. මෙන්න මේ මැරෙනවා මේක. පොත තිබ්බා හරිද? ටග්ගාලා අපි පොත තිබ්බට පස්සේ මෙන්න මෙහෙම පෑන්න හරිද? ඊසි පහසි කාර්යක්ෂම නැද්ද කොයිද ඇත්තට? මේ guys ඇරලා අපි චෙක් කරන් යම් බඩු ටික හරිද? guys මේ ගණිගේ මේ ෆොටෝ වෙන්නේ නැතිම ඒක ඉද ඕන්නේ guys ඒක ඉතින් අපිට ඒවෙන් පුළුවන් guys අර මේ ග්‍රැනි මැරෙද්දී ඔය දවස් යන්නේ day 1 day 2 day 3 අන්න ඒ වේ guys අපිට බෝනස් තව එකක් ගන්න. කියන්නේ හදිස්සි හරි වාගේ මේ day 5 එකෙන් අවසන් වුණොත් අපිට guys day 6 එකකුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ බෝනස් day එකක් අපිට වෙනම හම්බෙනවා හරිද? එහෙම නැද්ද? බෑට් හරි ඒක වර guys මට මේක බට්ට ගන්න guys මේ ග්‍රැනිය guys මරන්න තියෙන මේ සුප්‍රීම ක්‍රමය guys මෙන්න මේක විතරයි හරිද? ග්‍රැනිය guys සුපිරියට මේ ඉද වෙට්ටුවා අඩු ඊ guys ලෝක වර්තාව ඊ අඩි මම්මි මේ ඊ අඩු අඩි guys මොකද දැම්මට උනේ? අඩි සිරාඩම දැම්මන් ඊ දැන් ග්‍රැනියාව ගහන්න පුළුවන්. අඩෝ ෆ්‍රෙන්ඩ්ස් පිස්සුද මචං? එහෙම ඉස්සනවද මම? පිස්සුද ෆ්‍රෙන්ඩ්ස්? එහෙම ඉස්සෙන්නේ නෑ මම හරිද? මේ වගේ මේ ක්ලෙවර් හීරෝ කියලා දන්නවද මම ක්ලෙවර් හීරෝ කියලා? මේ වගේ වැඩක් ඉස්සනවා කියලා එහෙම මේ කාටවත් අත තියන්න හම්බෙන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. ක්ලෙවර් හීරෝට guys මොකෙටවත් අත තියන්න බෑ. ක්ලෙවර් හීරෝ කියන්නේ guys යක්කුන්ටවත් අත තියන්න බෑ හරිද? ඒ කියන්නේ guys දක්ෂෙන්න ෆ්‍රෙන්ඩ්ස් කොහොමරි. අත තියන්න බෑ යකෙටවත් ෆ්‍රෙන්ඩ්ස්. මට මොනවා මම මිනිහෙක් වැල්ලා හිටියා guys කාටවත් මට අත තියන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. කාටවත් කියන්නේ යක්කුන්ට හරිද? ඔන්න වානේ අත තිබ්බම ඒ දැන් මේකේ මේ අත තියන්නේ නේද? පවුනේ අත තියන්නේ ඉන්න කාගත්ත ගුටි. පවුනේ හොරි පව්. ග්‍රැනි මේ ඔයා නිකන් බොරු චණ්ඩි පාට දාගෙන ඉන්න එපා හරිද? ඉද්දා දැක්කද? ක්ලෙවර් හීරෝට අත තියන්න ආවම වෙන දෙයක්. මෙන්න මේ විදියට මේ සද්ද දාන්න ඇවිල්ලා මේ මටෝම මේ එංගට හරි අතක් තියලා මට මත ඉස්සෝ මේ වෙන දේ දන්නවනේ මේ ගණිගේ බෙල්ලත් ගලු පොඩ්ඩෙන් නෝ මම ගෝල් එකක් ගන්න. ඉඳා කොහොද වගේ ගෝල් එක අම්මටුරු දැක්කද guys? ගෝල් එකෙන් guys මේ මෙන්න මේක අස්සර වගේ ගියා හරිද? කොහොමද? guys මටත් සුපිරිම ගෝල් එකක් ගන්න බලා හරිද? හිතන්නේ මම මේ ක්ලෙවර් දන්නවනේ guys ක්ලෙවර් හීරෝ දක්ෂය කියලා. දක්ෂ වීරයා කියලා දන්නවනේ ඉතින්. තනිකර guys දක්ෂ වීරියෙක් තමයි හරිද මම? ඔය යක්කුන් මම මරන්නේ මම පට්ට දක්ෂයි. වෙඩි තියන්නත් මම පට්ට දක්ෂයි. හරිද? අම්මඩි දැක්කද? අර guys ඔයගොල්ලෝ දැක්කනේ guys අතෙන්ට අර එම් එකට තියපයි. ඒ guys මේ දක්ෂ වීරයෙක් ඉන්නේ. ඔය දක්ෂ ඔය නිකම් මේ අර නිකම් දක්ෂ නැති පාඩුවේ ඉන්නේ නැති හැම වෙලේම රන් ඔය හැම වෙලේම පේනයි guys මගේ දක්ෂතාවේදී අර කඩයි වෙඩි තිබ්බේ guys දක්ෂතාවයේ ඉන්න තමයි. හරිද? ඕගොල්ලෝ guys එම දක්ෂ වෙන්න පොඩ්ඩක් බලන්න. හරිද? එතකොට ආයිද ඕගොල්ලෝ මට මේ හොඳට වර්ණනා කරන්න කි. දක්ෂෙක් කි. ඉතින් යාළුවේ තාමත් මේ ඇත්තම කිව්වොත් තාම guys ගණී නම් ආවේ නැහැ. ඊගස් ඕගොල්ලෝ පේනවද මේ? පට්ට සුපිරි. අර මේ මම මෙන්න මේ විදිහේ 7 ඇල්ලක් දැක්ක. හරිද මේ ගේම් එකේදී. 7ක් දැක්ක පළවෙනි පාරද මන්ද. හරි ගේම් එක. බලන්න කොච්චර සුපිරිද කියලා. ඒත් guys මට කියන්න ඕනේ ඇත්තම කතාව තියෙනවා guys. මෙතන ලයිට් නැතුව guys නිකන් බිත්ති වලින් තමයි guys ලයිට් එන්නේ. ඕලි වැඩි.
අන්න ඒක තමයි පොඩ්ඩක් මට ටෙක්නොලොජි ස්ටයිල් එකක් කියන්නේ. ඊ අම්මඩු ඊ ගඩි එනවා. හීතුවද මේ ක්ලේවර් හීරෝට අතක් තියන්න පුළුවන් කියලා? අනේ මචං වා. හරි ගයිස් වැඩේ වැරදුනා කියලා සැලෙනවද? නෑ මචං කීරවත් නෑ පොඩ්ඩක් ඉන්නකෝ මං ග්‍රැනීට දෙන්නම් සුපිරිම ගේම. එනවා. එන්නකෝ ළඟට එන්න. ළඟට ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. උච්චර ඇච්චට. ළඟට එන්නකෝ අයියෝ. උච්චර ඈත් වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට ග්‍රැනී දැන් මට ඇවිල්ලා අත තිබ්බොත් යාර එක අතක්වත් මට තියන්න බෑ ක්ලෙවර් හීරෝට. ක්ලෙවර් හීරෝට අතක් තියන්න බෑ ඕන බලන්න. ඔන්න බලන්න දැන් මට මේ අත තියන්නම එන්නේ ඕන බලන්න. පොඩ්ඩක් මම ළඟට වෙලා ඉන්න. මේ දැන් මම ළඟ පොඩ්ඩක් ඉන්නවද? ඔයාලට දැන් අත තියන්නනේ මෙයා ඉන්නේ. අත තියන්න ආවම මොකද්ද වෙන්නේ? හීරෝනේ. ආයි ග්‍රැනී ඉවරයි. හරි ගයිස් මට මේක කවුරුතුකාගාරයට තියන්න වෙනවා. හරිද? පිස්සුද ගයිස් මම මෙව තියන්න දෙන්නේ නැහැ. මම ග්‍රැනීව සාදාහඩ මෙවරක් කරනවා. මේ අනිත් දවසේ බලන්න ගයිස්. ක්ලෙවර් හීරෝ මේ ග්‍රැනීට අත ග්‍රැනී මචං මට අත තියන්න බෑනේ. ඔන්න බලන්න මං අත තිබ්බම වෙන දේ. දැක්කද ගයිස් උනුනේ? ක්ලෙවර් අර ගයිස් කලින් ඉතින් ගුටි කෑවේ ඉතින් පොඩ්ඩක් මේ දන්නවනේ ඉතින් පොඩ්ඩක් මිනිස්සුන්ට වරදිනවා ෆ්‍රෙන්ඩ්ස්. හරිද කොහොම හරි මිනිස්සුන්ටත් ගස් වරදිනවා. හරිද? ඒ වැරදිලා තමයි ගස් කලින් අර මේ ඩේ 3 වෙනකම් මේ හොඳට මේ කෑවි ග්‍රැනී. ඉන් මිදාපාර කෑවේ මචං. ග්‍රැනී දෙපාරයි ගැව්වේ. මම ඊට වඩා ග්‍රැනීට ගවන්නේ ෆ්‍රෙන්ඩ්ස්. කොහොම හරි පේනවනේ මේ සුපිරි. හරිද? සුපිරි මචං. අඩෝ පේනවනේ මේ ඒක තමයි ගස් මේ මිනිස්සුන්ට වරදිනවා කියන්නේ. ඉතින් යාළුවෝ මේ මිනිස් ඉතින් යාළුවෝ ග්‍රැනී අවස්තුනවා ගස් ග්‍රැනී මැරෙනවනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒත් මං මැරෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. පිටියෝනේ මං තාම ජීවත් වෙනවා. අර කොහමද මේ මම මේකේ ගස් මේ රතු පාට පැත්තට හැරුණාම ගස් ඒක උඩින් ගියාම මුකුත් වෙන්නේ නැහැ. කොළ පාට පැත්තට හැරුණාම කෙලිමි ශකබුන් වෙනවා. අර කොළ පැත්තට හැරිලා තමයි මම මේව ගිහලා අයිස් උනේ ෆ්‍රෙන්ඩ්ස්. දැන් මම දෙතුන් පාරක් විතර මම අයිස් උනා. ඒත් මම මැරුණා. පිස්සුද මචං එහෙම මැරෙන්නේ මම. එහෙම ඉතින් වාසනාවක් තියෙන කට්ටියක් ඉන්නවා. හරිද? අයිස් වල ඉඳලා මැරෙන්නේ නැති. සුපිරිය. අද නම් ගයිස් ග්‍රැනීගේ කෑවා. අදි නොකියන්න කෑවාද මම. මට කියලා කා ගන්න තමයි ඔය ග්‍රැනී යන්නේ. හරිද? දැන් ග්‍රැනී නම් එන්නේ නැති ෂුවර් එකටම දැන් නම් එනවා ඈ. දැන් නම් 100% ෂුවර් ග්‍රැනී මෙහෙන් එනවා කොහොමද? ඔන්න දැන් ග්‍රැනීට ඔය සද්ද දුරටම එනවා ඉතින් හරිද? අනිවාර්යෙන් එනවා මේ ග්‍රැනී මන් දන්නවා. ඔයි ගස් ඒ ක්ලෙවර් හීරෝට අත තියන්නේ. උච්චර දෙයක් කරන්න පුළුවන් දෝඩ. මේක සික්ක අම්මට උනේ. ඒ මාවත් අයිස්සනා ෆ්‍රෙන්ඩ්ස් මේ බේනවනේ මේ මාව අයිස් වෙච්චේරි. මේ දැන් ඔයා අයිස්සලා ගස් ඔයා මැරුණා ගන්නේ. මේ බලන්න මේ අයිස් මං අයිස් වුණාද? අර ගස් ආයි හිටිය අරද? මේ ග්‍රැනී ගස් අතුරුදාන් යන කලින් මට මේ ග්‍රැනීට ඉඳ. දැක්කනි ආහිමද? සිරෝඩම දැක්කනි ඊ ගස් එක වැදුනා. හරි වැදුනා ගස් එක පස්සේ තමයි ආයේ මේ උනේ. මෙන්න ගස් මෙන්න මේ කුප්පිය කොහොමද ගස් මේක මෙතෙන්ද දාන්න. හරි අප්පට උඩු තව පොඩ්ඩි මහත් මේ යනවා ෆ්‍රෙන්ඩ්ස්. මමක් ඉතින් ගස් වැඩ්ඩාගේ වෙන්නේ නැහැ. හරිද? දන්නේ නැද්ද ඉතින් ගස් මමත් ඉතින් පොඩ්ඩක් ඉතින් දාන් එනවා ඩුන් එනවා. හරිද? ඈ ගස් දෙකු ගස් පෙන්නුවේ පොඩ්ඩෙන්නු. දැන් ගස් මේව තියලා අර ෂොට් ගන්න කියලා වෙන්නනේ. ගන්න ෂොට් ගන්න කියලා වෙයි. ගන්නේ අරක. ඊ ගස් මේකන මේ නමන්නම් දාලා නැහැ කොහමද? පෝච්චිද මේ මල්ලාස් කියලා දාලා නැහැ කොහමද? අඩි සුපිරිය කොහමද මේ බලනවා මේ මොකක් හරි ගද්දි ගස් වෙන්නේ මේම අතක් වෙනවා මේ බේරෝනේ.
අර සුපිරිය හැබැයි බඩු ගන්න පුළුවන් කියන්නේ ඇත්තටම සුපිරිය හරි හොරර් ගේම් කියන්නේ. ඇත්තටම සුපිරිම හොරර් ගේම් එකක් තමයි මේ ග්‍රැනි කියන්නේ හරිද? දන්නවනේ ඉතින් ගොඩක් අය ඉතින් ග්‍රැනි ගේම් එක දන්න තරම් guys අපි අම්බෝ අර guys කලින් ගේම guys මේ මං කියන්නේ මේ YouTube channel එකක් කරපො නැති කාලේ friends මං දාගෙන guys ගැව්ව ග්‍රැනි කියන්නකෝ ග්‍රැනි 5ක් ගැව්වා guys ඕගොල්ලන්ට කියන්න බැරි වුණා ග්‍රැනි 5 guys මං දාලා ඇති හරිද මගේ channel එකේ ඕගොල්ලන්ට ඕන නම් ගිහිල්ලා බලන්න හරිද ඕන්නන්නේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න හරිද? ඒක දාලා තියෙනවා channel මේ guys description වල නම් දාලා නැහැ friends හරිද? කොහමද මගේ channel එක clever hero කියලා search කරලා ගිහිල්ලා තියෙනවා granny 5 වීඩියෝ එක. ඊ guys granny 5 එකේ නම් guys කෙලවුණා පොඩ්ඩක් හරිද? අර granny එහෙම ආවේ නැහැ. මේ ඉන්නේ guys මතක් කරපුවා. මේ granny එක guys මම මතක නැතුව හරි guys මේ granny 5 එකේම හිටියා. granny අල්පෝච්චි දැන් මෙතෙන්ද ඒක දැන් මයි මෙතෙන්ද හරිද අඩෝ මෙතෙන්ද දාන්න පොයකු මාව අඩෝ මේ ග්‍රැනීගේ මේ අතයි පොල්ලයි පොඩ්ඩක් අයින් කරගන්න අඩෝ ඒක පිප් ගාලා යන්න අර මොකක්ද වෙන්නේ අර දැන් ඒක ඇලුණානේ දැන් අතුරුහන් එන්න ඕනි වාස් අම්මට තව පොඩ්ඩි මා වේන අම්මු ප්‍රිසි ආම්මරසි බේනවනේ guys ටෙක්නොලොජිය ආයි guys එක හැදුනා උන් ගන්න දැන් මම මේ ග්‍රැනීගේ ළඟමයි හිටියේ ග්‍රැනී මෙතන මම මෙතන ඔන්න බලන්න ආයි සද්දක් දාලා ගමු මේ අදනම් guys වැඩේ හරියනවා හරිද ඇත්තේ guys මම මේ ඇත්තම කිව්වොත් අර අම්මෝ ෆ්‍රෙන්ඩ්ස් මේ ගන්නවා ටොක්කොල මේ අදනම් guys ග්‍රැනීගේ ශකබුම් කරන ඕන තරම් මට ඇති වෙන්න ගණීට ශකබුම් කරගන්න. ඒත් පොඩි වෙනස් විදියක් කරමු දැන්. හරිද? මේකෙම ශකබුම් කරලා හරියන්නේ. මෙදා පාර අපි කුතුවක් වෙනොත් guys ශකබුම් පාරක් දෙන්න ඕන ගණීට. අඩෝ කොහමද ඒක? අඩෝ කොහමද වැඩ? මේ කරන්න guys දක්ෂතාවය තියෙන්න ඕනේ. අන්න ඒකයි. ඉතියාලේ මේ ග්‍රැනි 2 3 4 ඒ ඕන අය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් guys මම ග්‍රැනි 4 guys දැන්නවත් මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ හරිද? දැන්නවත් guys මම ග්‍රැනි 4 ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ හරිද? ඕගොල්ලන්ට ඕන නම් ග්‍රැනි 4 3 2 ඔය ගේම් ටික ඕන නම් guys පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම කියනවා හරිද? අනිවාර්යෙන් කියනවා හරිද? ඉතියාලේ ඕගොල්ලෝ දන්නේ නැති අර ice cream game එක හරිද? රොඩා අර ලොලිපොප් මූණා අන්න යාගේ ගේම් එකක් guys මං මේ ගේනවා හරිද මං ඊළඟට ගේන්න ඉන්නේ ඒකද මන්ද හරිද ඒ වගේම guys අර හොරර් ඩේල් කියලා අර හාමුණා ඔන්න ඕකත් guys මං ගේනවා හරිද අනිවාර්යෙන් ගේන්න හරි channel එකේ රැඳිලා ඉන්න ඕනේ අඩෝ වක්කුව ඒ friends ඒක නම් පොඩ්ඩක් වැරදුනා හරිද දන්නවදී friends අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා ග්‍රැනීට මං කොච්චර ශකබුම් කරලා තියෙනවද ග්‍රැනී අම්මෝ කලින් අවුරුදු කාලේම ග්‍රැනීව ශකබුම් කර විදිය අම්බෝ guys තාමත් මතක් වෙනවා ඒ ශකබුම් කර විදිය දැක්කා අඩෝ ඒ මෙදා පාර නම් guys ඒ මෙදා පාර වැඩි කාගත්තද කොහෙද ඒ දුවමු අයියෝ මේ ග්‍රැනී වෙට්ටු දාන්නද friends එන්නේ වෙට්ටු දාන මට්ටු කරත් මට එකයි ග්‍රැනී වෙට්ටු දැම්මත් එකයි මට මට්ටු කරත් එකයි ග්‍රැනී ඒත් ඔයා වෙට්ටු දාන මට්ටු කරත් guys ශකබුම් තමයි ආයි කතා නෑ friends ග්‍රැනී වෙට්ටු දාලා මට්ටු කරත් guys ග්‍රැනී ශකබුම් මං guys ග්‍රැනීව මේ ශකබුම් කරන්නමයි guys මෙන්න මේ වීඩියෝ එක ගෙනාවේ හරිද ග්‍රැනී වායි ශක බ්ලාස්ට් කරා පේනවා guys දැන් guys මේ පේනවනේ දැන් අයිස් වුණා guys ග්‍රැනී බාඩමේ පේනවනේ දැන් සාම්මන් ග්‍රැනී අද දෙනවා පොඩ්ඩින්නු අද දෙනවා ග්‍රැනීට අඩෝ ඊ අතුරුදාන් වුණා අඩි දැන් ආයි නේ guys අර ග්‍රැනීගේ ආත්මයෙන් මම දැක්ක friends කොහොමද ඒක
දැක්කද guys මං ගණීගේ ආත්මයක් බලන්න මං වැඩේ පේනවනේ මං guys ගණීගේ ආත්මයක් දැක්ක හරිද ගණී කියන්නේ ඉතින් මේ යක්ෂ හොල්මනක් ඒ කියන්නේ යක්ෂයන්නේ friends යක්ෂාරුගේ හොල්මන ගණී කියන්නේ යක්ෂාරුට මොන රාජයාගේ හොල්මනක් වගේ තමයි ගණී ඉන්නේ හරි ඉතින් guys ගණී හොල්මනෙකුත් නෙවෙයි guys මේ යක්ෂෙක් කොහොමද හොල්මනෙක් කියලා තමයි ඒ යක්ෂෙක් කියලා තියෙන්නේ හරි ගණී කිදින් මේ කොහොමයි ගණී ස්ටෝරි එකක් තියෙනවා වගේ මතකයි මොකක්ද මේ දන්නේ නැහැ හරි දේවල් මම ඒක ගැන දන්නේ මේක guys මූවි එක ගන්න එන්නේ guys කරන්නේ වීඩියෝ ගන්න friends එහෙනම් guys ඔය guys කියන එකත් පොඩ්ඩක් අවදානම් කියවන්න ඕනේ නෑ friends හරි අඩෝ guys දැන් මම කී පාරක් කටුවද friends මේක අඩෝ දැන් නම් මම 20 පාරකට වඩා වන්නේ ඔන්න බලන්න දැන් ආයෙ මුලින් ඉඳන් ගණන් කරමු හරිද ආයෙ මුලින් ඉඳන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි දැන් guys 20 පාරක් විතර වැට්ටුවා තාම ආවද නෑ ඔය ගණීගේ පොඩ්ඩක් කන් එන්නේ නැති අවුලක් තියෙනවා හරිද කොහොමද ඔය දිස්සර කාලේ දැන් මොක දැනන් හිටියනේ වෙන්නේ ඉන්දියාවේ මේ ග්‍රෑන්ඩ්පා ඉන්න ගේම් එක මම අනිවාර්යෙන් ගෙන හරිද ඔය ග්‍රැනීගේ හස්බන්ඩ් කියලා හස්බන්ඩ් තුත් දින ඔයගොල්ලෝ දැක්කයි දන්නේ නැතිනේ ග්‍රෑන්ඩ්පා වගේ ග්‍රැනීගේ හස්බන්ඩ් ග්‍රැනීගේ හස්බන්ඩ් තමයි ග්‍රෑන්ඩ්පා ये ग्रैंडपाගේ කියන්නේ ග්‍රැනීගේ මිනි බිරික් ඉන්නවා guys ග්‍රැනී 3 ග්‍රැනී 2 එකේ ඉන්නේ ග්‍රැනී එයාගේ හස්බන්ඩ් විතරයි හරිද ග්‍රැනී 3 එකේ ඉන්නවා guys ග්‍රැනී එයාගේ හස්බන්ඩ් එයාගේ මිනි බිරික් ග්‍රැනී 4 එකේ ඉන්නවා guys මේ ග්‍රැනීගේ ග්‍රැනීගේ හස්බන්ඩ් උයි ග්‍රැනීගේ මුණුබුරයි මිනි බිරික් ග්‍රැනීගේ මුණුබුරයි හරිද guys මිනි බිරිකින් इंग्लिश ग्रैंडपा के नाम තමයි කියන්නේ ग्रैनी के हस्बैंड नहीं ने गाइस ग्रैनी के हस्बैंड के नाम තමයි ग्रैंडपा ग्रैनी के मिनी बेरी के नाम තමයි सेलेंडिना हर गाइस ग्रैनी के දුවකුත් ඉන්නවද දුව කියන්නේ දුවක් ඉන්නවා හරිද ඒ දුවගේ නම තමයි गाइस एंजेलिना हर एंजेलिना गाइस මේ ඉතින් ඇන්ජලිනා ඉතින් මේ ඒ කියන්නේ ගොඩක් දුරට ග්‍රැනී ගේම්ස් වල ඉන්නොත් ඉන්නේ මේ ග්‍රැනී ෆෑන් මේට් ගේනවා තමයි. ගොඩක් දුරට ඇන්ජලිනා ඉන්නේ guys මේ ග්‍රැනී ෆෑන් මේට් ගේම් වල. හරිද? සෙලෙන්ඩිනාගේ ඒ කියන්නේ සෙලෙන්ඩිනාගේ හස්බන්ඩ් ඉන්නේ. අර ග්‍රැනී 4 එකේදී ඉන්නේ. ග්‍රැනී 4 එකේ guys සෙලෙන්ඩිනාගේ හස්බන්ඩ් නුත් ඉන්නවා. හරිද? කියන්නේ නොස්ෆිනාටෝ යාගෙන නොස්ෆිනාටෝ නම මතක තියාගන්න නොස් යාගේ නම තමයි අර කළු පාට මේ ෂර්ට් එකකුයි කලිසමකුයි දිග මේ ෂෝට් එකකුයි එඳන් ඉන්නේ අර උස ආකාර උසයි සුදුයි මූණ අර යකිකින සෙරෙන්ඩියාගේ හස්බන්ඩ් අන්න යාගේ නම තමයි guys නොස්ෆිනාටෝ නම මතක තියාගන්න හරි guys සමහර කට්ටිය මේ නම දන්නේ නැහැ හරි ඉතින් දන්නේ නැති කට්ටිය තමයි ඔය කිව්වේ ඉතින් guys තා සෙන්ඩර්මෑන් කියලා කෙනෙක් ඉන්නවා එයාත් ඉන්නේ ෆෑන් මේට් ගේම් වල එයාත් guys සෙරෙන්ඩිනා කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අර මතු එවි එන එකේ සෙරෙන්ඩර්මෑන් උත් එහෙම ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා එයාව හරි ග්‍රැනීගේ පවුලම guys ගොඩක් අය දන්නවා ඉතින් guys දන්නේ නැති අයට තමයි මේ ග්‍රැනීගේ පවුල ගැන කිව්වේ හරිද guys මේ ස්ලෙන්ඩර්මෑන් කියන්නේ guys මේ ඒ කියන්නේ ඇන්ජලිනාගේ හස්බන්ඩ් හරිද එයා තමයි ඇන්ජලිනාගේ හස්බන්ඩ් ඒ ඉතින් කියන්නේ කියලා මෙන්න ආවා මේ ග්‍රැනී හරිද ග්‍රැනී ආ ශකගුන් හරිද friends අර guys බිම තැටියක් ආවද තැටිය මතු වුණා විතර ග්‍රැනීව මේ බොග් ගාලා ග්‍රීසික් වුණා කියන්නේ guys දැන් නම් ඉතින් මේ හොඳට මැටි ආවා ඔය මැටි නේ දැන් ටක් ගාලා ගිහලා ස්පයිඩර් කී කරන්
යකෝ මේක දැන් දෙන්නේ. කෝලින් කියන්න බෑ. මේ ඉන්න ගස් සැන්ජල් නාරද? මෙයා ගස් ග්‍රැනි මේ කැත වැඩක් කරලා මේ අර ගොබ්බ ග්‍රැනි ගස් මේකට කැත වැඩක් කරලා තියෙන්නේ මේ මෙයාව දැන් මේ එල්ලලා තියෙන්නේ. මෙයා තමයි ගස් සැන්ජල්. ඔන්න ගස් ඔයගොල්ලෝ බලා ගන්නවා මේ ඉන්නේ මෙයාගේ මූණ හරිද? මෙයා තමයි ගස් සැන්ජල්. මෙයා කයිත් දන්නේ නැහැ මානේ. අම්මෝ ඊක කන්නේ බ්‍රිස්. මෙයා thank you කියයි දන්නේ නැහැ. පොඩ්ඩයි නවඩ මේ දැන් ගයිස් මෙයා මට යතුරක් ගෙනත් දෙන ඕන්න. ඊගස් මෙයා හිතරම මැරෙනවා හරිද යතුරක් දෙද්දි පව්වේ. අඩේ මැරුණා ෆ්‍රෙන්ඩ්ස්. අර ගණී කරපු කැත වැඩේ තමයි දෙපියකෝ කිට දෙන්න. තව ගුටියක් දෙනවා ඒ ගණීට දෙන්න. ගයිස් ගණීගේ ගයිස් මේ මක්කුලෙක් ඉන්න අර මක්කුළු රාජෙක් ඉන්න මේ මොන් ගොබ්බ මක්කුළු රාජ්‍ය. ඔන්න ඔයා පොඩ්ඩක් ගිහිල්ලා හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න ඔහේ ගණිය විතරක් හම්බ වෙන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. ඒ මකුලව පොඩ්ඩක් හම්බෙලා ආයිමු හරිද? අමුගස් ඒ මකුලගෙන් පොඩ්ඩක් මේ බලලෙමු අද. එයාව බලලෙමු. පොඩ්ඩක් බයෙන් හොඳේ. අර බේනෝනේ. ආ පොඩ්ඩක් ලැජ්ජකමට දිව්වේ හරිද මේ බේනෝනේ. මෙන්න ගස් බලා ගන්න බලන්න මේ ඉන්නේ. බණ්ඩෙන් ඇදලා කනවා. අම්බෝ. ඊළඟ අපි මෙතෙන්ට බැන්න හරි. ඒ මහින්ද ගස් මාව ගෙච්චුනා කියලා හරිද? ඊළඟ මේ කාලේ මේ දොර කෑල්ලක් කඩන්න පුළුවන් හරිද? දොර කොහොමද කඩන්න පුළුවන්? කඩමු. ඉතින් ගණි අම්මතු. ඊ බයිග්‍රොන්ඩි පාච්චි. මොකක්ද මේක වෙන්නේ? ඊ බයි කරගෙන ඉවර. අන්න එන්න මේ එනකම්මයි බලන් හිටියේනවා. අන්නේ එන්න ආච්චි අපෝ ආච්චි. ෆ්‍රෙන්ඩ්ස් මේ ආච්චි නම් මලව වාතයක් නෙවෙයි. ඊ දුවන්නේ. අම්බෝ ගණි එන්න. උඩට එන්න. එනකම්මයි බලන් හිටියේ ආච්චි අපෝ ෆ්‍රෙන්ඩ්ස්. එන්න අපෝ මේ ආච්චි බයි කරන්නේ. එනවා. අම්මට ඊ ෆ්‍රෙන්ඩ්ස්. ඒක උකුල් ගොන්න. killing in the killing. What to do දෙකද වේනේ? සැපද? ඉතින් guys අද අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. මෙන්න මේ ගඩිවත් මෙන්න මේ ඔන්න ඉතින් guys අද අපි වීඩියෝ එකකින් ඉවර කරනවා. එහෙනම් ගල්ලා අපි ගියා ආයෙත් බුදු සරණයි. ආයෙත් ඔයගලන්ට ගේම් එකක් ඔයගලන්ට මේ ග්‍රැනි ෆෑන් මේඩ් එකක් හරි ග්‍රැනි ඔයගලෝ guys කලින් කිව්වා වගේ ග්‍රැනි 2 3 400 ඕනේ නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගොල්ලෝ අපි ගියා.